Honorable Sajid Premadasa, you have 15 minutes. Honorable Sajid Premadasa, you on your feet. Can you proceed, Honorable Sajid Premadasa? සභාවේ සත්‍ය අසත්‍ය පිළිබඳව ලොකු වාදයක් විවාදයක් යන අවස්ථාවක මං කැමති දත්ත කේන්ද්‍රීයව සත්‍ය කරුණු කීපයක් ඉදිරිපත් කරා. 1978 එක්සත් රාජධානියේ ආයෝජකෙක් ආයෝජනය කරලා ආරම්භ කරපු කර්මාන්ත ශාලාවක් අද මුළුමනින්ම වැහිලා 2000ක් මහපාරේ. එතකොට මම පෙන්වන්න හදන්නේ 2028 ණය ආපහු ගෙවන්නට අපි ආපහු බැඳිලා තියෙනවා. ඒ සඳහා ආර්ථික වර්ධන වේගයක් 105ක නඩත්තු කරන්න තියෙනවා. ඒක කරන්න පුළුවන් ද කර්මාන්ත ශාලාව වැහෙනකොට? නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව වැහිලා තියෙනවා. 2000ක් මහපාරේ. එදා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරනකොට ඒවා ආරම්භ කරන්න එපයි කිව්වා. ඒවා විනාශ කරනවායි කිව්වා. ඒවා ගිනිබත් කරනවායි කිව්වා. අද 105ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කරන්නට මේ රජයට වගකීමක් තිබෙනවා. මොකද ඒක නඩත්තු කරේ නැත්නම් 2028 ණය ගෙවන්නට බැරිව අපි බංකොලොත් වෙනවා. අපි රජයට කියන්න කැමතියි මේ කර්මාන්ත ශාලාව වැහිලා තිබෙන්නේ විවිධ හේතුන් මත. ඒ ආයෝජකයා කියනවා තවදුරටත් කර්මාන්ත ශාලාව නඩත්තු කරගෙන යන්නට මේ රටේ සුදුසු ආර්ථික පරිසරයක් වාතාවරණයක් නැහැ. විශේෂයෙන්ම සඳහන් කරනවා cost of production පිරිවැය වැඩිවීම ගැන. අපි යෝජනා කරනවා රජයට ඉදිරියේදී තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසියන් අවදානමක් තිබෙනවා. ඒක අපි කියන කතාවක් නෙමෙයි. ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය ජාෆ් කියන ආයතනයේ සමාජිකයෝ ඒ අනතුරු ඇඟවීම කළා තිබෙනවා. ඒ අවදානම ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් මේකයි සත්‍යය. අද ආර්ථිකයේ වර්ධනය වෙන වෙනුට ආර්ථිකයේ පණ ගන්වන කර්මාන්ත ශාලා අද වැසී යන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. අපි රජයට කියනවා වහම මැදිහත් වෙන්න. 1978 ඉඳලා මේ ක්‍රියාත්මක වුණු නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව වැසී යන්නට හේතුව ඒ ආයෝජකයත් සමග හමු වෙලා ඒසේ කරන්නට එපා. මේ කර්මාන්ත ශාලාව ඉදිරියටත් නඩත්තු කරගෙන යාම සඳහා අවශ්‍ය උපරිම ශක්තිය ලබා දෙන්නට ඔබ මැදිහත් වෙන්න. ඉගෙන ගන්න ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක වුණයින් පස්සේ ඒ හැම ආයෝජකෙක් සමග හොඳ සංවාදයක් ක්‍රියාත්මක වුණා රජයත් ආයෝජකයත් අතර. මොනෑම් හෝ අවස්ථාවක අපහසුතාවයන් අභියෝග ඒ ආයෝජකයට එල්ල වෙනකොට රජය මැදිහත් වෙලා පහසුකම් සපයන්න හැටියට කළ හැකි ආධාර උපකාර කර නීති රාමුව තුළ. විශේෂයෙන්ම සත්‍ය අසත්‍ය ගැන වාද විවාද වෙනකොට මේක සත්‍යයක්. නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව දැනට දින 2කට 3කට පෙර වසා දැමුවා. 2000ක් මහපාරේ. ඒ වගේම මම කියන්න කැමති මේ අවස්ථාවේ ඒ රැකියා අහිමි වෙන 2000 වෙනුවෙන් මොකද්ද මේ රජය ගන්න පියවර? දැන් වැඩ කරන ජනතාවගේ වීරෝ හැටියට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සුපිරි දක්ෂ හැටියට මහ ජනතාව ඉදිරියට ආවේ. මේ රැකියා අහිමි වෙන 2000කගේ වගකීම ඔබ බාර ගන්නවා. මොකද්ද එයාට ලබා දෙන පහසුකම්?
ඒ වගේම සත්‍ය අසත්‍ය ගැන වාද විවාද කරන මේ මොහොතේ අපිට කියන්නකෝ බලන්න 9000 විදුලි බිල 6000 කරනවා කිව්වද නැද්ද? 3000 විදුලි බිල 2000 කරනවා කිව්වේ නැද්ද? කවුද කිව්වේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නොවේද? 133කින් විදුලි බිල අඩු කරනවා කිව්වද නැද්ද? ඇත්ත වශයෙන්ම කිව්වා. ඒ කියපු දේවල් ඩිලීට් කරන්න බෑ. ඒ කතා ඔක්කොම තියෙනවා, රූපරාම ඔක්කොම තියෙනවා. එතකොට 133කින් විදුලි බිල අඩු කරනවායි කියලා දැන් කියනවා 118කින් වැඩි කරන්න ඕනේ. මොකද මේකට හේතුව? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය, ඒ දේශපාලන පාර්ශවය ජනතාවට ලබා දුන්නු පොරොන්දුවක් තමයි පැවතුණු IMF ගිවිසුම ඒ යෝජනා වෙනස් කරනවයි කියලා. DSA එක වෙනස් කරනවයි කිව්වා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව එක තියෙනවා. අපි කියන දෙයක් නෙවෙයි. ඔබතුමන්ලාව මුද්‍රණය කළ ජනතාවට ලබා දුන්නු දේ. ඒතර ඒක කරන්නේ නැතුව ඒ තිබුණු ගිවිසුමම ඉදිරියට ක්‍රියාත්මක කිරීම තුළ ඔබ යටත් වෙනවා IMF කොන්දේසිවල. දැන් IMF එක කියනවා විස්තීර්ණ ණය පහසුකම් වල ඊළඟ වාරිකය දෙන්න මේ cost recovery pricing එකට යන්නේ නැත්තම්. අපි කියන තරකෙ මෙන්න මේකයි. විදුලි පාරිභෝගිකයින් ඉන්නවා 61 ලක්ෂයක්. අපිත් කියනවා cost recovery pricing ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වැදගත්. පැවැත්ම උදෙසා. හැබැයි ඒකක 30 දක්වා මේ රටේ ලක්ෂ 15ක් ඉන්නවා. ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනයේ තවත් ලක්ෂ 16ක් ඉන්නවා. ඒකක 90 දක්වා තවත් ලක්ෂ 16ක් ඉන්නවා. ඔක්කොම ලක්ෂ 47ක්. මේ පොඩි මිනිස්සු වෙනුවෙන් මේ ලක්ෂ 47 වෙනුවෙන් ඒ cost recovery ක්‍රමවේදයට ඇතුළත් කරන්නට ඕන යම්කිසි සහනාධාරයක්, ඉලක්කගත සහනාධාරයක්. මේ ජන සමාජයේ අසරණම කොට්ටාසය ලක්ෂ 47 පාරිභෝගිකයින් ඒකක 90 දක්වා ඒ පාරිභෝජනයේ නියැලෙන මේ රටේ ප්‍රජාව. ඉතින් කවුද බොරු කියන්නේ, කවුද ඇත්ත කතා කරන්නේ කියන එක ඔබම දන්නවා. 9000 බිල 6000 කරනවයි කියලා, 3000 බිල 2000 කරනවයි කියලා, 133කින් විදුලි බිල අඩු කරනවයි කියලා. දැන් 18කින් වැඩි කරන්නේ සත්‍ය රජ කරවන්නද බොරුව රජ කරවන්නද? ඒකට උත්තරයක් අවශ්‍යයි. ඒ වගේම අපි දකිනවා විශේෂයෙන්ම රණවිරු දිනයත් සමග රණවිරු සැමරුම් පිළිබඳව, රණවිරුවන් පිළිබඳව බොහොම ලොකු සාකච්ඡාවක් යන සමාජයේ. මේක සත්‍යයක් පිළිගන්නට ඕනනේ. මේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත ඒ වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ, ඒ රණවිරුවන් කියන වචනේ කියන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ රණවිරුවන් ඇයි ඔක කියන අධිපති කරන්නේ? ඒ වගේම මොකද්ද රණවිරු සැමරුම කියලා අපි අර්ථකථනය කරන්නේ? මේ ජීවිත ඇස් ඉස්මස්ලේ පරිත්‍යාග කරපු ඒ රණවිරු පවුල්වල දරුවන්ට අම්මලා නැති වුණා, තාත්තලා නැති වුණා. ඒ රණවිරු පවුල්වල සුබ සාධනයට අපි ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක ගැන තේරෙන්නේ නැත්නම්
හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඇමරිකාවේ රණවිරුවන්ට ඇමරිකාවේ සොල්දාදුවන්ට ඒ ලබා දෙන සුබසාධනය අපේ රටේ රණවිරුවෝ කියලා ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශයේ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය හැඳින්වුවට ඇත්ත වශයෙන් මේ වචනේ පරිසමාප්තාර්ථයෙන් ඒ අයට ශක්තිය ලැබෙනවා. ඒ අය වෙනුවෙන් නිවාස ව්‍යාපෘති හදනවා. ඊට පස්සේ කියනවා ඉඩමට සල්ලි දෙන්න, ගෙවල් වලට සල්ලි දෙන්න කියලා. එහෙමද ඒ අය කරපු කැපකිරීමට අපි ආපස්සට සලකන්නේ? දැන් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 34000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය බලහත්කාරයෙන් සොච්චමක් ගෙවලා ලක්ෂ 30ක් වැනි පොඩි ගාණක් ගෙවලා ගෙදර යවන්න හැදුවා. මං අහන්න කැමති ඒ ප්‍රතිපත්තියමේද මේ රජය අනුගමනය කරන්නේ? ඒ නිසා රණවිරුවන් වෙනුවෙන් කතා කරනවා වගේම කතාවට වැඩිය රණවිරු පවුල්වල දූ දරුවන්ගේ ස්වාමි පුරුෂයා හිමුණු භාර්යාවන්ගේ ඒ භාර්යාවන් හිමුණු ස්වාමි පුරුෂින්ගේ ඒ පවුල රැක ගන්නට ඕන. ඒ පවුලේ සුබසාධන වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. රණවිරු සැමරුම හුදෙක් දේශපාලන වාසීකට සීමා කරලා රණවිරුව නැවතත් තරක් දේශපාලන පාපන්දුවක් කරගන්නේ නැතුව රට දැය වෙනුවෙන් ඒ අභීත ක්‍රියාවලියේ නිරත වුණු ඒ වීරෝදාර රණවිරු පවුල්වල සුබසාධනය වර්තමාන ආරක්ෂක අංශවල සුබසාධනය එයට තියෙන අඩුපාඩුකම් වලට අවධානය යොමු කරලා රට දැය වෙනුවෙන් කරපු විශිෂ්ට කාර්යභාරයට ප්‍රත්‍යුපකාරයක් ඉෂ්ට කිරීම අද යුගයේ අවශ්‍යතාවය. ඊයේ දිනේ මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කරා සමගි ජන බලවේගයේ නායකින් සමගි ජන බලවේගයේ දේශපාලඥයින් පාතාලය සමග සම්බන්ධයි කියලා. මං ඉල්ලීමක් කරනවා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ කරුණා කරලා පාතාලයත් එක්ක සම්බන්ධ සමගි ජන බලවේගයේ නායකයෝ කවුද? නායකයා සම්බන්ධද? ඒ නායකත්ව කණ්ඩායමේ ඉන්න තනතුරු ලබන තනතුරු දරන අය සම්බන්ධද? සමාජිකයෝ සම්බන්ධද? ඒ කරුණු කාරණා ඉදිරිපත් කරා. ගත්තු කොටට තවත් බොරුවක් තුලින් රට අන්දවන්න හදන්න නැතුව රටේ ජනතාව රවට්ටන්න නැවතත් වරක් හදන්න නැතුව අපි කියනවා බොහොම පැහැදිලිව සමගි ජන බලවේගයේ පාතාලයත් එක්ක සම්බන්ධ නැහැ. අපිට ප්‍රශ්නයක් තිබෙනවා. දිගින් දිගටම මේ රටේ මිනිමරු සංස්කෘතියක් ක්‍රියාත්මක වෙනකොට එය මැඩ පවත්වන්නට මේ රජය අපොහොසත් වන්නේ ඇයි? Honorable Sajid Premadasa, you have 2 more minutes of your time allocated. I'll take my time. Thank you very much. ඇයි මේ මර්දන සංස්කෘතිය, මිනිමරු සංස්කෘතිය, ම්ලේච්ඡත්වය, මිනිමරු කල්ලි, පාතාල කල්ලි මේ රටේ ජනතාවගේ ජන ජීවිත විනාශ කරන මොහොතක ඇයි ඒ වෙනුවෙන් පැහැදිලි ක්‍රියාදාමයක් නොගන්න කියන එක ගැන අපි ප්‍රශ්න කර සිටිනවා. ඒ වගේම අද වර්තමානයේ බඩු මිල දිහා බැලුවා. year on year බැලුවොත් වසරක් ඇතුළත වැඩිවීම තක්කාලි 114කින් සමාවෙන්න 1114කින් වැඩි වෙලා. කැරට් 700කින්, ගෝවා 567කින්, වට්ටක්ක 186කින්, වම්බුටු 150කින්, අවමිරි 150කින්, පතෝල 135කින්,
පොල් ගෙඩියක් 96%කි. බෝංචි 60%ක. පොල් තෙල් ලීටරයක් 57%කි. දෙහි 50%කි. රතු ලුණු ආනයනික 44%කි. අර්ථපල් ආනයනික 30%කි. අර්ථපල් දේශීය 29%කි. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා. වසරක් ඇතුළත බඩු මිල වැඩි වී. අපි අහන්න කැමති මේ බඩු මිල වැඩිවීමත් එක්ක සාපේක්ෂව ඒට සමාන්තරව පවුලක් ලබන ආදායම, ගෘහයක් ලබන ආදායම, පුද්ගලයෙක් ලබන ආදායම මේට සාපේක්ෂව වැඩි වෙලා තිබෙනවා. ඒසේ සිද්ධ වෙලා නැහැ. සැබෑ ආදායම රියල් ඉන්කම් අඩු වෙලා. එක තැන හිර වෙලා. It has become stagnant. සැබෑ ආදායම අඩු වෙමින් පවතින. පුළුල්ව අසමානාත්මතාවය නිර්මාණය වෙලා තිබෙනවා. widening inequality. දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා. මන්ද පෝෂණය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයේ අවධානය යොමු කරන්නට කැමති මේ සත්‍යය පිළිබඳව. මේව බොරු නෙමෙයි. මේක තමයි ඇත්ත. අද රටේ ජනතාවට ජීවත් වෙන්නට බෑ. බඩු මිල වැඩි වෙලා, ජීවන බර වැඩි වෙලා, පීඩනය, අසහනය, දුක කඳුල වේදනාව වර්ධනය වෙලා. නමුත් රජයට මේ පිළිබඳව විසඳුමක් නැහැ. අවසාන වශයෙන් මම හිතන්නේ ලුණු පිළිබඳව ලොකුවට කතා වුණා. සත්‍ය අසත්‍ය පිළිබඳව කතා වුණා. මම දත්ත කේන්ද්‍රීය සත්‍ය කීපයක් කියන්නේ. ඒක පුද්ගල පාරිභෝජනය අපේ රටේ ලුණු ග්‍රෑම් 9.2යි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කරන යෝජනාව අනුව එය විය යුත්තේ 5යි. ග්‍රෑම් 5යි. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ලුණු පාරිභෝජනය වෙනවා. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක්. ඒ වගේම අපේ රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාවය දල වශයෙන් මෙට්‍රික් ටොන් 1,80,000. ඒ වගේම අපි ගත්තොත් දල වශයෙන් හම්බන්තොට, පළටුපාන, බූන්දල, ඒ වගේම මන්නාරම, එලිෆන්ට් පාස්, මේ සියල්ලකගෙන්ම මේ මොහොත වන විට උපරිම නිෂ්පාදනය දල වශයෙන් 1,40,000ක් 1,50,000ක් ධාරිතාවය නිෂ්පාදනය කළ හැකි ධාරිතාවය. විනාඩියක් මම මේ කතා කරන්නේ පොටෙන්ෂල් එක ගැන, ධාරිතාවය ගැන. ඉතින් ඇත්ත වශයෙන්ම කොහොමටත් අපේ රටේ ලුණු අවශ්‍යතාවය අපි සපුරාලනවද නැද්ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රජයට බැරි වෙලා තිබෙනවා හරියාකාරව මේ ගැටලුව අවබෝධ කරගෙන කලට වේලාවට ඇති විය හැකි හිමියන් පිළිබඳව පුරෝකථනයන් නෑ මට ඔබතුමාට බාධා කරේ නෑ. කරුණාකරලා මට කතා කරන්න අවස්ථාව දෙන්න. කරුණාකරලා මගේ කතාවෙන් පස්සේ ඔබතුමා උත්තර දෙන්න. මම ඔබතුමාට බාධා කරේ නෑනේ. You may continue please. මෙතන තියෙන ගැටලුව මේ රජයට තේරුමක් නැහැ, හැකියාවක් නැහැ, පුරෝකථනයක් කරලා එස්ටිමේෂන් එකකට ගිහිල්ලා කාලගුණික දේශගුණික තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ ඇතිවිය හැකි හිඟය සඳහා උත්තර සපයන්, විසඳුමක් සපයන්. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක් නේ. ඔබතුමාලට වැඩ බෑනේ. ඔබතුමාලා අදක්ෂය කොට්ටාසයක් නේ. වැඩ බැරි කණ්ඩායමක් නේ. ඒක පැහැදිලිනේ. ඒක මේ දත්ත වලින්ම පැහැදිලි. දැන් බලන්න මේ හිඟයක් ඇති වෙනවයි කියලා දැන ඔබතුමල්ලා ජනවාරි මාසේ ඇනුමුම් කරනවා මෙට්‍රික් ටන් 4,050. මේ දැන
අයහපත් කාලගුණික තත්ත්වයන් දේශගුණික තත්ත්වයන් මත සිදුවෙන දේවල් පිළිබඳව අනිත් හැමෝම දන්නවා ආණ්ඩුව දන්න. අනිත් හැමෝම දන්නවා පාලකයෝ දන්න. ඉතින් පැහැදිලිව මේ ලුණු ප්‍රශ්නයේදී මම කියන්න කැමති ඔබතුමන්ලා රජයක් හැටියට ලුණු ගැන විතරක් නෙවෙයි රාජ්‍ය පාලනය තුල ඔබතුමන්ලගේ තියෙන්න ඕන යම්කිසි සැලසුම් කරණයක් සෙනාරියෝ ප්ලෑනින් එක. දැන් මොකද්ද ඔබතුමන්ලගේ සෙනාරියෝ ප්ලෑනින් එක GSP+ පිළිබඳව? දැන් මොකද්ද ඔබතුමන්ලගේ සැලැස්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අර ආර්ථික ආරක්ෂක බැමි economic protectionism මොකද්ද වැඩ පිළිවෙල? දැන් මම දැක්ක ඔබතුමාලගේ ඇමතිවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවෙන් යවපු ලියුමටලු අර දින 90ක් අර බදු ටික තීරු බදු ටික නතර කරේ කියලා. ඔය වගේ විහිළු කතා කියලා හරියන්නේ නැහනේ. ඊට පස්සේ වෙනම නියෝජිත කණ්ඩායමක් ගියාලු ආණ්ඩුව නියෝජනය කරගෙන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වා. කෝ ඒකාබද්ධ නිවේදනය? නෑ ඒක පාර්ශවීය නිවේදනයක් රජය නිකුත් කළා තියෙනවා. ඒකාබද්ධ නිවේදනයක් කියන්නේ joint statement. ඒකාබද්ධ නිවේදනය. නමුත් නිවේදනය ඒක පාර්ශවීය. ආබිටරි නිවේදනයක්. රජය තමන්ට හිතුණු දේ තමන්ගේ නියෝජිත කණ්ඩායම කියපු දේ අනුව නිකුත් කරනවා. ඉතින් මේකද සෙනාරියෝ ප්ලෑනින් කියන්නේ. මෙහෙමද රටක් පාලනය කරන්නේ. ඉතින් මම ඉදිරිපත් කරපු දත්ත පිළිබඳව මං හිතන්නේ කිසිම කෙනෙකුට බොරුවක් කියලා කියන්න බෑ. මොකද මේවා ලේඛනගත වාර්තා ඉදිරිපත් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආර්ථිකය පිළිබඳව සාකච්ඡා වෙන මේ මොහොතේ මතක තබා ගන්න ආර්ථික වර්ධන වේගය අපි වේගවත් කරේ නැත්නම් 2028 එනවා ආර්ථික සුනාමියක්. මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැමෝම gediya පිටින්ම හිතාගෙන ඉන්නේ මේ IMF ගිවිසුමෙන් රට බේරයි කියලා. 105 ආර්ථික වර්ධන වේගය නඩත්තු කරේ නැත්නම් 2028 විදේශ ණය ටික ගෙවන්න බැරි වෙනවා. රටක් හැටියට අපි තවත් අවස්ථාවකදී බංකොලොත් භාවයට ලක් වෙනවා. ඒ පිළිබඳව අපි කියනවා රජයට පැහැදිලි සැලැස්මක් නැහැ. කරුණා කරලා දැන්වත් මේ සිදුවෙන්නට යන විනාශය පිළිබඳව අවබෝධයක් ලබාගෙන විශේෂයෙන්ම ආයෝජකයෝ සමග හොඳ හිතයිශී මිත්‍රශීලීත්වයක් ඇති කරගෙන ඍජු විදේශ ආයෝජන අපේ රටේ වැඩි කරන්නට ඕන. නිෂ්පාදන කර්මාන්ත ශාස්ත්‍රය අපි ප්‍රවර්ධනය කරන්නට ඕන. ඒ වගේම තොරතුරු තාක්ෂණ අපනයන ශාස්ත්‍රයට අපි මුල් තැන දෙන්නට ඕන. අර තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට 115 බදු ගහලා හරියන්න බෑ. හරියන්නේ නැහැ. ඒකෙන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ප්‍රවර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු කාරණා හිතට අරගෙන රට වෙනුවෙන් යහපත් පියවරක් ගන්නට ඔබ කටයුතු කරයි කියලා විශ්වාස කරමින් මගේ අදහස් කිපේ අවසන් කරනවා. Yeah, Honorable, you can have 30 seconds, please. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩියක් මේ නෑ විනාඩිය මේ විපක්ෂ නායකතුමා කරපු පැහැදිලි කිරීම ඇතුලේ නිවැරදි නැති කරුණු ටිකක් එතුමා ඉදිරිපත් කළා. එතුමා කිව්වා ලුණු පරිභෝජනය මෙට්‍රික් ටන් 1,80,000 එක හරි. එතුමා ඊට පස්සේ කිව්වා අපේ කැපැසිටි තියෙන 1,40,000 කියලා. දැන් ටීකට කලින් ඔබතුමාගේ පිටිපස්සේ මන්ත්‍රීවරු කිව්වා ලුණු ගෙනාවේ නැහැ අවුරුදු 15කින් කියලා මං කිව්වා. 15කින් ලුණු ගෙනල්ලා නැහැ. ඒක හරි. අපේ කැපැසිටි එක 2,02,000යි. ඒ නිසා අපි ලුණු පෞද්ගලික සමාගම් තියෙනවා 15ක් විතර අපේ රටේ. රජයට ආයතන අයිති 2ක් තියෙනවා. ඊට අමතරව පුත්තලම සෝල්ට් එක සමුපකාර වලට අයිති එක තියෙනවා. ඒ නිසා මේ තුන මේ සියල්ල එකතුව ගත්තාම කැපැසිටි එක 2,02,000ක් තියෙන විපක්ෂ නායකතුමා 1,80,000 අපේ පරිභෝජනය. ඒ නිසා ඒ කරුණ නිවැරදි කරගන්න කියලා මම කියන්නේ ඔබතුමාට. Honorable. Yes, Honorable. තාගන මම පොඩි සංශෝධන විනාඩියක් ඉන්න. potential capacity කියලා එකක් තියෙනවා. actually realizable capacity කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ capacity එකේ ධාරිතාවේ යම් ප්‍රමාණයක් කියලා දෙයක් තියෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම විනාඩියක් කාලගුණික දේශගුණික තත්වයන් තුල ඇත්ත වශයෙන්ම ඒ capacity එක යථාර්ථවාදීව
රියලයිස් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒකයි මං අදහස් කරේ. Yes, Honorable. Can we have the next speaker, Honorable members?